යාළුවනේ ඒගොල්ලෝ රසයෙන් කරන සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දෙන්න ඔයගොල්ලන්ට අලුත් සෙටප් එකක් ගැන මේ සෙටප් එක ගැන කිව්වොත් ලොකු ප්‍රොසෙස් එකක් මේ සෙටප් එක. යාළුවනේ මේකේ මුලින්ම අපි මේකේ කොටේ ගැනයි දාල්කින් ගැනයි කතා කරමු. යාළුවනේ මේකේ දාල්කින් ප්ලාන්ට් ගැන කිව්වොත් ස්වභාවික පරිසරයේ තියෙන ප්ලාන්ට් වර්ගයක් තමයි දාලා තියෙන්නේ. මේ ඇල්ටි වර්ගයක් මේ ප්ලාන්ට් තමයි දාලා තියෙන්නේ. යාළුවනේ මේවල මේවා කොටේ සිද්ධ කරලා කොහොමද භාවිතා කරලා ඉතින් මේවා තමයි ඒ වගේම යාළුවනේ ජේසුගේ ස්ට්‍රක්චර් එකක් අහලා දිනවා කොටේ ඇතුලේ හාරලා තිනවා. ඒකෙන් තමයි කෑරුවා ඉංගලක් කරන්නේ. ඔයගොල්ලන්ට අයිඩියා ගන්න පුළුවන් මේ සෙටප් එකක් කරන්න. යාළුවනේ යට තියෙන්නේ ග්‍රවුන්ඩ් නෝඩ් සෙටප් එකක්. මේකට ගැලපෙන මාළු කිව්වොත් මම දාලා තින්නේ නම් මලාවි කෙනෙක්. මලාවි යෙලෝ මලාවි කියන දාලා ඉන්නේ. වීඩියෝ මුල හරි හිටියා මෙන්න මෙතන දැන් නෑ කොටේ ඇතුලේ ඉන්නේ ඒක රස්සේ. යාළුවනේ මේකේ ගෙල්ලක් වගේ ගලන් ඉන්න සිස්ටම් එකක් මම හදලා තියෙනවා. ඉතින් මම කියලා ප්‍රොසෙස් එකක් වෙනවා කියලා. ගෙල්ලක් වගේ ගලන් ඉන්න කියලා මම මෙතෙන්ට එයා පම්ප් එකක් දාලා ඉන්නවා. එයා පම්ප් එකෙන් තමයි එන්නේ විදිහට. බඩේ එනවා. යාළුවනේ උඩ කොටේ මේ තනි කොටයක් තියෙන ලොකු මම මේක ඔය දාපරණ එකකින් තමයි ඉඳලාත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් කොට නම් තියෙනවා. මෙහෙමයි මේ සෙටප් ගහද්දී කොටේ අනුව තමයි සෙටප් එකේ ලස්සන තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ කොටේ හොයාගත්තදී හොඳ ලුක් එකක් තියෙන කොටයක් හොයාගන්න. ඒක ලස්සනයි. දැන් ඔයගොල්ලෝ දකින්නදී මෙතන මලා විහිලා ගියා. ඒ වගේම අතන තියෙන තව ප්ලාන්ට් එක. ඒකත් හොඳයි. ඒ ප්ලාන්ට් එක උඩට යවෙන එකක්. යාළුවනේ ඒ වගේම තව ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා බෙහෙත් ගාලා. මෙන්න මේ බෙහෙත් ටික ඔයගොල්ලෝ ගන්න හොඳ බෙහෙත් වර්ග ටිකක්. ඇන්ටි ක්ලෝරින් එක දෙකෙන් තමයි තියෙන්නේ. ඊට අමතරව තියෙන මෙන්න මේක ඇවිල්ලා මාළු කන්න නැතුව හිටියොත් මෙන්න මේ බෙහෙත් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකට මාළු යටපත් වෙනවා මේකෙන් හොඳ වෙලා. ඒ ලෙඩේට බෙහෙතක් තමයි ඒක. ඒ වගේම යාළුවනේ මම මලාවි ෆිෂ් වෙනම මේක ඒ කියන්නේ මාළු කෑම වර්ගයක් තියෙනවා. අපි ඒකත් බලමු. ඉතින් යාළුවනේ මේ තින්නේ මලාවි ෆිෂ් දෙන මාළු කෑම එක. මේක හොඳයි. අපි මෙයාලට කියලා බලමු. මේක හොඳයි. මේක මේ රෙඩ් පැරට් කියලා තමයි කියන්නේ. මේක හොඳ මාළු කෑම වර්ගයක්. ඊට අමතරව ඉතින් යාළුවනේ මෙතන තියෙන ඒවා ගැන කිව්වොත් මේ තින්නේ ඇන්ටි ක්ලෝරින් එකේ සෝල් එක. ඇන්ටි ක්ලෝරින් වගේම සෝල් එකක් මේක. මේක අර නිකන් මේ දුරු එක නෙමෙයි. එක්වා සෝල් කියලා තමයි කියන්නේ. ඇන්ටි ක්ලෝරින් කියලා කියනවා ඒක. ඊයරනේ ඊට අමතර උගන් දැක්කේ ළඟට නම් මේක දැන් ස්වභාවික පරිසරයේ තියෙන ගන්න යටට භාවිතා කරලා තින්නේ මෙන්න මේ බොරළු ගල් වලින් ආයි කිරිගාන ගල් එකක් දාලා තියෙනවා. ඔය ගල් තමයි මේකට භාවිතා කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ මගේ නිව් සෙටප් කරපු පොන්ඩ් එක. මේකේ මේ මෙතන කොටේ ඇතුළේම පැලේ වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට මම අර ලොකු ටැංක් එකේ හිටපු හාෆ් මාළු ටික දැම්ම රෙඩ් කොමන් කෙනෙකුයි හාෆ් ප්ලයි ගප්පි ඔක්කොම එකට ඉන්නේ මේකේ දැන්. ලස්සනට ආව ඒ සෙටප් එක මෙතන ගල් වර්ගයක් දාලා ඒකටම ආවා. ඊයරේ ඔන්නගෙන මම ෆීඩ් කරා. කට්ටියම කන ගමන් ඉන්නේ. ඊයරේ මේ හාෆ් රෙඩ් කොමන් ගප්පි ඔයගේ සෙට් එකක් ඉන්නා මේකට දාලා ගප්පිට පැටවුම් දාලා ඉන්නේ. ඊයරේ මේ ගල් දාලා කොටයක් තියෙන ඇතුළට වෙන්නේ කොටේ විතර ඇක්ටිව් වෙලා තියෙනවා. ලස්සනට ඒක තියෙන කොටේ. ඊයරේ නම් සුබ දවසක් අමතක කරගන්න